හායි ලක්වැසියනි මාගම්පුර රාජධානියට ඔබව සාදරයෙන් පිළිගන්න ලබනවා. පෙර පොරොන්දු පරිදි මම ඔබව අදත් මාගම්පුර රාජධානියේ සුවිශේෂී ඓතිහාසික ස්ථානයකට තමයි ඔබව රැගෙන ඇවිත් තියෙන්නේ. එන්න මාත් සමගම. අනුරාධපුර යුගයේ රජකම් කළේ මුතසීව රජතුමා. මුතසීව රජතුමාට හිටිය පුත්කුමාරවරු දෙදෙනෙක්. දේවානම්පියතිස්ස මහා නාග කුමාරවරු දෙදෙනෙක්. මුතසීව රජතුමාගේ ඇවෑමෙන් පසුව රජකම බාර දුන්නේ වැඩිමහල් පුත්‍රයා වන දේවානම්පියතිස්ස රජතුමාට. මහා නාග කුමාරයා කරේ වෙළඳාම් කටයුතු සම්බන්ධව කටයුතු කරපු එක. දේවානම්පියතිස්ස රජතුමා රජයම් කරන සමයේදී දේවානම්පියතිස්ස රජතුමාගේ බිසව හිතනවා තමාගේ පුතෙකුට දේවානම්පියතිස්ස රජතුමාගේ ඇවෑමෙන් පසුව රජකම ලැබෙන්න ඕන කියලා. ඒකට ලොකු බාධාවක් වෙලා තිබ්බ මහා නාග කුමාරයා. ඉතින් මේ මහා නාග කුමාරයා ඝාතනය කරන්න දේවානම්පියතිස්ස රජතුමාගේ බිසව සැලසුම් යෙදුවා. ඒ සැලසුම වනේ විෂ යෙදු අඹගෙඩියක් සහිත පළතුරු කූඩයක් යවනවා මහා නාග කුමාරයා. මහා නාග kumaraya ඒ වෙලාවේ සිටින්නේ වලස්සව නිර්මාණ කටයුතු සම්බන්ධව අධීක්ෂණය නිරත වෙනවා. ආරංචි වෙනවා මහා නාග කුමාරයාට විස සහිත පළතුරක් අනුභව කරන දේවානම්පියතිස්ස රජතුමාගේ බාල පුත්‍රයා මිය ගොස් ගියා. මේ සමගම ආරංචි වෙනවා දේවානම්පියතිස්ස රජතුමාගේ බිසව මහා නාග කුමාරයා ඝාතනය කිරීමට සැලසුම් සකස් කරන බව. මේ සමග බිය වෙන මහා නාග කුමාරයා තමන්ගේ ගැබිනි විසවත් සමග මාගම්පුරයට පලා යන අතරතුර පුත්කුමාරයෙක් බිහි වෙනවා. ඒ පුත්කුමාරයා නම තියෙනවා යටාල තිස්ස කියලා. ඉතින් මහා නාග රජතුමා මේ පුත්කුමාරයාගේ උපත සිහි වෙන්න නිර්මාණය කරනවා යටාල දාගැබ. ජනප්‍රවාදයට අනුව මේ යටාල දාගැබ නිර්මාණය කරද්දී ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා. ඒ ධාතුන් වහන්සේලා කකුසඳ ඕනාගම ගෞතම බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තමයි මෙම දාගැබ නිර්මාණය කළා තියෙන්නේ. තවත් සුවිශේෂී කාරණාවක් තියෙනවා. මේ දාගැබ නිර්මාණය කරද්දී ගෞතම බුදුරජාණන් වහන්සේගේ යටිහනුවේ වන්දලදා වහන්සේ තැන්පත් කරලා තමයි මේ දාගැබ නිර්මාණය කළා තියෙන්නේ. බෞද්ධ අපට සුවිශේෂී කාරණාවක්. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා ඇවිල්ලා මේ ඓතිහාසික ස්ථාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ස්ථානයක් ලෙස තමයි මා දකින්නේ. ඉතින් මෙම ස්ථානයට පැමිණෙන්න. ඇවිල්ලා මේ පෞරාණිකත්වය මේ අපේ ඉතිහාසය ගැන ඇවිල්ලා සොයා බලන ලෙසට ඔබට ආරාධනා කරනවා. මම පොරොන්දු වෙනවා යලිත් මාගම්පුර රාජධානියේ මෙවැනි සුවිශේෂී ස්ථානයක් වෙත ඔබව රැගෙන යනවායි කියලා. ඔබට සුබ දවසක්. PPC Video Creation